යාළුවනේ කොහොමද ඔයාලට අදත් අපි ආව ලස්සන ලොකේෂන් එකකට අපි මේ හලාවත ඉඳලා කුරුණෑගල පැත්තට යන ගමන් පිංගිරිය ප්‍රදේශයේ දැක්ක ලස්සන වැවක් ළඟ නතර වුණා. හරිම සුන්දර දසුණක් තියෙන්නේ. අර ලස්සන මේ කුරුල්ල වගේක් ඉන්නවා මේ වැව් ආශ්‍රිතව ඉන්න පක්ෂීන් වර්ග. ඒ වගේම තමයි හරිම ලස්සන මේ ගස් පෙළියක් තියෙන මේ වටේට ලස්සනට ගස් එහෙම වවලා තියෙන හරිම ලස්සන පරිසරයක තමයි අපි මේ ඉන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ පරිසරයේ සුන්දරත්වය කොහොමද කියලා. අපිට අර ඈතින් දිස්සෙනවා ලස්සනට. අපි මේ ඈතින් යනකොට පේනවා හරිම ලස්සන පක්ෂීන් වර්ග ගොඩාක්. හරිම ලස්සන මේගොල්ලෝ ගියා. බලන්න මට කියන්නේ. ඒගොල්ලෝ ගියා. අපි එනවා දැකලා ඒගොල්ලෝ ගියා. මේ යට වැටලා තියෙනවා. මේ මී ගස්වල යට මේවා තෙල් හිඳලා කැමරට ගන්නවා. ඒ වගේම තමයි ඇගේ අමාරුවට අත් කකුල් අමාරුවට තෙල් ගන්නවා. ඉතින් ලස්සන පක්ෂීන් වගේ ඉන්න හරිම ලස්සනව අතුන් යද්දි පොල් පාලන වගේ කෑල්ලක් අපි දකිනවා. ඉතින් යන්න ඕන. මේ වැවේ දැන් වතුර හිතලා තියෙන්නේ. වහින කාලේට මේ වැවේ වතුර ගොඩක් පිරෙනවා. ඒ වගේම තමයි පැස්ස අඩු කාලේට මේ වැවේ වතුර ටික අඩුවට තමයි තියෙන්නේ. ඉහළ ජෛව විවිධත්වයක යුක්ත පරිසරයක් ජල ශාක වර්ග අපිට දකින්න පුළුවන්. මෙතෙන්ට ආවහම මේ වැව මේ ටිකක් කපලා මේව කරා නේද? ලොකු කරා නේද? මඩ සුවඳ. ඉතින් ජල් දාලා තියෙනවා. ඉතින් අපි අරමුණ තමයි මේ වගේ ලස්සන සුන්දර ස්ථාන ඔයාලා වෙත අරන් යන එක. අපිට මේ දකින්නේ මේ දැල් දාලා තියෙනවා මාළු අල්ලන්න දාලා තියෙන දැල් තමයි මේ අපි මේ විදිහට වල දකින්න තියෙන්නේ. හරිය පොඩ හරිය ගිහලා බලමුද? එතනින් අපි ඔහොම යමුනේ. ඉතින් අපි මේ දකින්නේ මේ පැත්තෙන් දකින්නේ හලාවත කුරුණෑගල මාර්ගය. කුරුණෑගල ඉඳලා හලාවත පැත්තට එනවා නම් හරි පොඩ්ඩක් නතර වෙලා බ්‍රේක් ගන්න පුළුවන් තමයි මේ ස්ථානය. මේ ස්ථානය අපිට කරන්න නැතුව පරිසර මේ ස්ථානය වලට පොඩ්ඩක් නතර වෙලා යන්න පුළුවන් තැනක්.
හරි. එහෙනම් අදට අපේ වීඩියෝ එක අපි ඉවර කරනවා. තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න.